හයි ඔන්න අද මාළු පනිස් රෙසිපි එක ගෙනාවා. ඉතින් මං අද මාළු පනිස් රෙසිපි එක හදන්න පාන් පිටි 500යි, ඊස් ක්‍රෑම් 7යි, සීනි මේස හැඳි 2යි, ලුණු ටිකකුයි ගත්තා. ලුණු ඔයාලට සමහර අය ලුණු කන්න කැමති නේ, ටිකක් වැඩියෙන් ලුණු රහ සාමාන්‍ය ඔයාලට ඕන ගන්න ටිකක් දාගන්න. මේක අනන්න ලා රස්නේ වතුර ටිකක් ගන්න. මොකද ඊස් ටික ඇක්ටිව් වෙන්න ඕන හින්දා. මේකට මම කිරි ලා රස්නේ වතුරයි දෙක කලවම් කරලා මිලිලීටර් 280ක් විතර මට ගියා. පිටි ජාතියෙන් පිටි ජාතියට මේ වතුර ප්‍රමාණය වෙනස් වෙන හින්දා ඔයාලා ටිකක් වතුර වැඩියෙන් තියාගන්න. ඊට පස්සේ පොඩ දාලා මේක අනා ගන්න. විනාඩි 5ක් විතර මේක හොඳට මේ මික්සර් එක අනනවා නම් විනාඩි 5ක් විතර අනා ගන්න මේ විදියට මික්ස් කරගන්න. ඊට පස්සේ මේක හොඳට ඩෝ එකක් වගේ ආවට පස්සේ මේකට බටර් ග්‍රෑම් 50ක් දාගන්න. මේක දාගෙන ආයෙ විනාඩි 5ක් 10ක් වගේ හොඳට නීට් කරගන්න. මේක අනා ගන්න. අතින් එනොත් විනාඩි 20ක් විතර අනන්න වෙයි. මේක නම් විනාඩි 10ක් 12ක් විතර යනොත් ඇති. ඊට පස්සේ මේක නිකන් ඉලාස්ටික් එකක් වගේ ඇදෙන ගන්න හොඳට ආවට පස්සේ මේ ඩෝ එක අරගෙන ඔයාලට කැමති නම් ඔයිල් ටිකක් හරි නැත්නම් තව බටර් ටිකක් හරි පොඩ්ඩක් උඩින් ගාලා මේක වහලා තියන්න පැයක් විතර. පැයක් ඒ කියන්නේ රස්නේ අනුව විනාඩි 45ක් රස්නේ වැඩි නම් විනාඩි 45ක් විතර තිබ්බත් ඇති. මේ ඩෝ එක සාමාන්‍යයෙන් ඩබල් වෙනකන් කොහොම හරි වහලා තියන්න. ඉතින් මම මේ අතර මගේ කරි එක හදාගත්තා. ෆිලින් එක ඔයාලා කැමති විදියට ෆිලින් එක හදාගන්න. මම හදපු විදියට මම ඔයාලට පෙන්නන්නම්. මම අල ටිකක් තැම්බෙන්න පොඩියට කපලා තැම්බෙන්න තියලා පාචනයකට තෙල් ටිකක් දාගෙන කුරුඳු උළුහල් සූදුරු එහෙම ටිකක් දාලා ඒක බෙදෙනකන් තියලා අබ ටිකක් දාන්න මට අබ දාන්න අමතක වුණා. ඊට පස්සේ මේකට ඉඟුරු සුදු ලුණු තලාගත් ඉඟුරු සුදු ලුණු මේ ටික ඔක්කොම දාලා හොඳට මික්ස් මේ ටිකක් කර රන්වන් පාට වගේ වෙනකන් ටිකක් බෙදෙනකන් ඒ ටික බෙදලා අවු මිනිස් කරපිංච ටිකකුත් දාගෙන රම්පේ මං ටිකක් සැමන් එකේ ජූස් ටිකකුත් එක්කම මේකට දාගන්නවා. දාලා මේක තැම්බෙනකන් කියන්නේ පොඩ්ඩක් මේ ඒස්ම ටික ඔක්කොටම අල්ලලා ටිකක් හින්දෙනකන් තියලා තම්බගත්ත අල ටික පොඩි කරගෙන මේකටම එකතු කරනවා. ඊට පස්සේ මේකට කහ ලුණු ගම් මිරිස් ඔයාලට කැමති නම් කෑලි මිරිස් මේ හැමදේම දාගෙන මික්සර් එක හදාගන්න. හදලා මේක පැත්තකින් තියලා අපි බලමු ඩෝ එක කොහොමද කියලා. ඩෝ එක දැන් ඩබල් වෙලා තියෙනවා. විනාඩි 50ක් 55ක් විතර ගිහිල්ලා මේ ඩෝ එක හොඳට පිපිලා තියෙන හින්දා ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ මම මේක පොඩි කොටස් වලට ප්‍රමාණ වලට කඩා ගන්න ඕන. මේ කඩාගත්ත බෝල ග්‍රෑම් 90 වගේ වෙන්න එක බෝලයක් ඔයාලට පොඩියට ඕන නම් 70ක් 75ක් විතර තිබ්බොත් ඇති. සාමාන්‍ය ටිකක් ලොකු බනිස් ලොකු විදියට හදන්න ඕන නම් ග්‍රෑම් 90ක් 85ක් 90ක් 95ක් වගේ තියෙන ගන්නට හදාගන්න. මම 90ට හදාගත්තේ. මට බෝල 9ක් හදාගන්න පුළුවන් වුණා. මම ඉතින් මේ ටික බෝල විදියට හදලා මම මේක බහලා ආය විනාඩි 20ක් 15ක් විතර තිබ්බා. ඊට පස්සේ මේ බෝල ටික මම එක එක අරගෙන එක දිග ඇරලා ඒක මැදට ලස්සනට කරි ටික තියලා ඒක ත්‍රිකෝණයක් වගේ එන්න හිමිට නමාගත්තා. මම ඔයාලට ටිකක් හදන විදිය පෙන්නන්නම් බලන්න. ඒ විදියට පරිස්සමෙන් ඒක මේවා කරගෙන නමලා හැබැයි ඔයාලා මේක හදද්දී මැද ඔයාලා මේක රොටිය වගේ දිග අරිද්දී මැද ටිකක් පිටි ටිකක් වැඩියෙන් ඉතුරු වෙන්න වටේට හීනි වෙන්න මේක දිග අරගන්න. මොකද අපි ආයේ පිටිපස්සට මේ ටික ත්‍රිකෝණ වෙන්න නමද්දී අර පිටි ඔක්කොම තුන් පැත්තකින් එකතු වෙන හින්දා එතන පිටි වැඩි වෙනවා. නැත්තම් මැද හරිය ඉස්සිලා පේන්න නම් අර ටිකක් පිම්බිච්ච ගතියක් තියෙන මැද හරිය ටිකක් පිටි වැඩියෙන් ඉතුරු කරලා වටෙන් හීනි කරගන්න. එතකොට එහෙම අර බනිස් එකේ මැද කියන්නේ හැදුනට පස්සේ ඒක බනිස් එකේ උඩ හරිය ලස්සනට තියෙනවා පිම්බිලා.
මේ විදියට ඉතින් මම ඔක්කොම ටික හදාගෙන ආය මේක වහලා තිබ්බ විනාඩි 15ක් විතර පිපෙන්න. පිපුණට පස්සේ මේ ටිකේ මම ආය එග් වොෂ් කරගන්නවා. බිත්තරයක් කඩලා අරගෙන ඒක හොඳට මික්ස් කරලා ඊට පස්සේ මේක හිමීට බ්‍රෂ් එකකින් උඩ තවර ගන්නවා. ඊට පස්සේ මේ ටික 180 සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් දාගන්න ඕන. විනාඩි 20කට පස්සේ මෙන්න මේ විදියට දුඹුරු පාටට ලස්සන ගෝල්ඩන් කලර් එකක් ඇවිල්ලා බනිස් එකට තියෙනවා. ඊට පස්සේ හැබැයි මේක එළියට ගත්ත ගමන් මේක උඩින් රස්ට පිටම බටර් ටිකක් ගා ගන්න බනිස් වල උඩ. එතකොට මේක හරි සොෆ්ට් උඩ අර හයිය ගතිය යනවා බනිස් එකේ. ඔයාලා හදලා බලන්නකෝ මේ විදියට හරිම රසයි. ඔයාලා කාලා බලලා හදලා බලලා මටත් කොහොමද කියලා කියන්න. බයි බයි.